ඕබම් මේ ස්ක්‍රිප්ට එක මේ තියෙන්නේ. ඉතින් අයියේ යකේ නංගියේ මල්ලියේ හෝ ඊට අතරමැදි මොකෙක් හරි එකෙක් ඉන්නවනම් හොඳින් අහගනින් මේ කියන දේ. හොඳද? හොඳින් අහගනින්. ඉතින් අද අපි ගන්න තියෙන Minecraft ගේම් ප්ලේ එකක් තමයි. ඔයාලා දන්නවනේ ඉතින් Minecraft තමයි මොකද්ද වෙන්න ඕන. හරි ඉතින් මම ඒ හරි පොඩ්ඩක් තර්ජනාත්මක ලෙස තමයි. කමන්නේ. තර්ජනාත්මකව තමයි ඉන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවනේ මේ Minecraft. ඉතින් අද අපි ගන්න තියෙන Minecraft. හරි ඉතින් වීඩියෝ එක එන්ජොයි කරපන්. මට මොකක්වත් කියන්න එපා. එච්චරයි. එච්චර නෑ තාම වීඩියෝ එක පටන් ගත්ත විතරයි. හරි ඉතින් වීඩියෝ එකට යමු. හරි ඉතින් ඔය කට්ටිය බලන්න නැති මෙච්චර වෙලා යන්නේ මොකද්ද මේ ගෝතයාගේ මේක ලෝඩ් වෙන්නේ කියලා. ඉතින් මේක පොටේටෝ ලැබ් එකක් ෆ්‍රෙන්ඩ්ස්. පොටේටෝ. අල අර්ථාපල් ලැබ් එක. අන්න ඕනේ ගැම්ම. එන්නම ස්පීඩ්. ගැම්ම තමයි. ඉතින් ඔයාලට පේනවා ඇති ඈත කොඳු පන්තිය සමග මේ සුන්දර වීව් එක. මොකද මම කියන්නේ කොඳු පන්ති නෙවෙයි මේ සිංහල පන්ති යනවනේ. හරි ඉතින් මම ෂේඩ් එක ඕෆ් කරගත්තා. ඔය ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක පොටේටෝ ලැබ්ටොප් එක. ඒක නිසා වැඩි ගණන් ගන්න එපා ඉතින්. ටැග් දෙනවා තමයි. මිනිස්සුන්ට තමයි වරදින්නේ. මේක මිනිස්සුන් නෙමෙයි මේක ලැප්ටොප්. ඊය ගණන් ගන්න එපා. මම අද පොඩ්ඩක් කියවන වැඩි. මොකද උතුම් ට්‍රැක් අප් කරනවා. ඕගස් නෑ ෆ්‍රෙන්ඩ්ස් ඕ කරන්න දෙයක් නෑ. what them කරන්න දෙයක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. ඒක තමයි ජීවිතේ. හරි ඉතින් ගහනම් කපා ගන්න ගමන් තමයි ඉන්නේ ඉතින්. ඔයාලට පේනවනේ ඉතින් ගහ කපා ගන්න ගමන්. හරි ගහ කපාගෙන ඉවරයි. අනේ තව බ්ලොක් එකක් තියෙනවා. දැන් ඉවරයි. ඒ මොකද්ද ෆ්‍රෙන්ඩ්ස් මේ ස්කින් එක යෝ මගේ නමටත් ගෞරවයක් ඉතින් මේක. ඔය මේ ගෑනු ස්කින් එකක් දුන්න එක මේ මොජයක් මොකද්ද ෆ්‍රෙන්ඩ්ස් මේ. මේක හරි ඉතින් එක කෝල් එක දෙන්න ඕන ඕක. උයනේ විශ්ව. ඉතින් ඔයාලා බලන්න ඇති මම මෙතනට එකපාරටම TP වුණේ කොහොමද කියලා. ඉතින් TP වුණා නේ ෆ්‍රෙන්ඩ්ස් ඒක මගේ එඩිට් එකේ. ඒ හරි පොඩ්ඩක් ලැග් වුණා. ඒක නිසා ඉතින් මම මෙතනට පොඩි කට්ටයක් දාලා ගත්තා. ඉතින් අපි පටස් ගල් ගල් ටිකකුත් කපා ගත්තා. What? Bro, what are you talking about, man? sorry කියපු දේ වැඩි ගණන් ගන්න එපා. ඉතින් ඇඩ්වාන්ස්මන්ට් එකකුත් අන්ලොක් වුණා ෆ්‍රෙන්ඩ්ස්. හරි ඉතින් wood වලින් pickaxe එකක් විතරක් හදාගෙන ඉතින් stone වලින් ඉතින් අනිත් tool ටික හදන්න තමයි මම හිතුවා. මම කොහොමද කරන්නේ එහෙම තමයි ෆ්‍රෙන්ඩ්ස්. Minecraft වල හරි ඉතින් ගාලා stick ගත්තා. okay pickaxe එකයි මේකයි හදාගත්තා. ඉතින් මම wood වලින් ඔක්කොම හැදුවේ නැත්තේ මේ pickaxe එකට වෙන දේ. ඒ wood වලටත් කරන්න හොඳ නැති නිසා ඉතින් ඕක නෙවෙයි sorry. ඔන්න ඔය දේ වෙන්න ඕනේ නැති නිසා තමයි. හරි දැන් ඉවර crafting table එක කඩාගෙන යමු. ඉතින් friends අපි මේ ඉපදුන තැන නම් සුපිරි friends මෙතන සූර්යකාන්ත වගාවකුත් තියෙනවා. පොඩි ප්‍රශ්නකට තියෙන්නේ ඕක් ගස් අඩි. මේ ටිකේ පොඩි ලැග් එකක් යනවා friends වැඩි ගණන් ගන්න එපා. ඒ ඉතින් world එක ජෙනරේට් වුණ ගමන්ම නිසා. ඉතින් friends මේ වීඩියෝ රෙකෝඩින් එක තියෙනවා පැය 3යි ගානක්. ඉතින් ඔක කෙටි කරලා දාන්නත් ඕනේ. ඒ නිසා මම මේ විලේජ් එක ලූට් කරන ටික පොඩ්ඩක් ස්කේප් කරලා පොඩ්ඩ අවශ්‍ය තැන් ටික විතරක් දාන්නම් friends. ඉතින් නැත්නම් ඉතින් පැය 3ක් ගානක් friends වීඩියෝ එකක් දාන්න බෑනේ ඉතින්. ඔයාලට බෝරින් ඉතින් බලන්න එතකොට ඉතින්. Wait a minute. Who are you? ඉතින් ඌ අහනවා මං කවුද කියලා. උට මොකටද friends මං කවුද කියලා. මම කවුරුනත් උට මොකද? මගේ
ඒක අදාළ ෆ්‍රෙන්ඩ්ස් මේක හිංගන ගම්මාන ෆ්‍රෙන්ඩ්ස් මොකක්වත් නැහැ. අතන පූසෙන් මරනද කොහෙද ෆ්‍රෙන්ඩ්ස් ස්ලෑෂ් කැට් අයියට හොන්නම් ඉතින් heart attack හැදෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ගමේ ඩේන්ජර් ලෑම් එක ගහනවා මං හිතන්නේ මම මේ මූගේ බඩු හොරකම් කරනවා කියලාද කොහෙද ඩේන්ජර් ලෑම් එක ගහන්නේ. මල කෙලියා ෆ්‍රෙන්ඩ්ස් FBI එකෙන් තු පැන්නේ ඉතින් දන්නවනේ මගේ ෆිට් එකේ ඉතින් FBI එක ඒ නිසා ඉතින් පොඩි පැත්තක් ගහුවා. ෆ්‍රෙන්ඩ්ස් මට 100,000ක් ෂුවර් රෝක අනිවාර්යෙන් කරලා තියෙන අර බ්ලැක් ස්මිත් කාර්යය තමයි ඌ මගෙන් උඹ කවුද කියලා ඇහුවලා මම මොනවද කිව්වේ නැහැ. ඒක නිසා ඌ තමයි මොකක් හරි කරලා තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් මට 100ක් ෂුවර්. ඔකට මම පස්සේ බලා ගන්නවා ඔක ගැන. මේ මොකද්ද මේ මම මේ මයින්ක්‍රාෆ්ට් ජීවිතේට දැක්කේ අදමයි ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ විලේජ් එකක තියෙනවා. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මට අද කියන්න වුණා අද අපේ වීඩියෝ එකේ ටාගට් එක තමයි ෆ්‍රෙන්ඩ්ස් විලේජ් එකක් හොයාගෙන පොඩියට ගෙයක් ගහන එක. ඉතින් දන්නවනේ ඉතින් මගේ ඉතින් ලක් එක වැඩි නිසා ස්පෝන් වුණ තැන පල්ලෙහාම ගෙයක් මේ විලේජ් එකක් තිබ්බා. ඉතින් දැන් ගෙයක් තමයි හදන්නේ. ඉතින් ගෙයක් හදන්න ඕක් ගස් තමයි නැති. ඉතින් අපිට චෙරි ගස් වලින්වත් තමයි ඉතින් හදන්න වෙන්නේ. ප්‍රශ්නේ ඉතින් ගේ හැදුවම රෝස පාට තමයි ඉන්නේ. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි බලස් දාලා ගිහිල්ලා වුඩ් ටිකක් කපාගෙන එමු ගේ හදන්න. ස්පෝන් වුණ තැනින්ම කපාගෙන එමු. මේ කඳු නගින්න ගියාම නම් එපා වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මයින්ක්‍රාෆ්ට් ගහන ඕන කෙනෙක් දන්නවා ඉතින් මේ කඳු නගින්න ගියාම මයින්ක්‍රාෆ්ට් එකේ තියෙන ප්‍රධානම ගණේ එපා වෙන දෙයක් තමයි කඳු නගින එක ෆ්‍රෙන්ඩ්ස්. මයින්ක්‍රාෆ්ට් ගහන කට්ටිය දන්නවා ඉතින්. හෝ ගහලා තියෙන අය මොක කොච්චර කටුක දෙයක්ද කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම මයින්ක්‍රාෆ්ට් දිගටම ගේනවා. ඉතින් ඔය කට්ටිය කිව්වන්නද ඒක දිගටම ගේනවා. ඉතින් තව මයින්ක්‍රාෆ්ට් එක එක මොඩ් තියෙනවනේ. ඒ වගේ මොඩ් ඔය ස්කයි බ්ලොක් ඊට බෙඩ් ඩෝර්ස් ඔය හොර ඒ වගේ අනම්මනම් දේවල් ගේන්න ඕන. ඉතින් පහල ඩිස්ක්‍රිප්ෂන් එක තියෙන ඩිස්ක්‍රිප්ෂන් වල පහල කමෙන්ට් බාර් එක තියෙන ෆ්‍රෙන්ඩ්ස් පොල් ගාන නෙවෙයි. ඒ වගේ දේවල් කමෙන්ට් කරන් යන්න. ඉතින් ඒක නිසා ඉතින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මේ අසරණයාට පිටක් කරන ලෙස ඉල්ලා සිටිනවා channel එක subscribe කරලා ඔය නිකන් තියෙන like එක ඉතින් වේලි වේලිනේ friends තියෙන්නේ. ඒකත් ඉතින් ඔහොම ඔබවාගෙන යන්න friends. නෑනේ නේ. friends ඉතින් වීඩියෝ එක නිකන් බලලා විතරක් යන එක හොඳ නෑ friends. subscribe button එකත් ඔබලා like එකටත් අයින් ගහන්න නැතුව අතින් පොඩි touch එකක් දීලා යන්න. පුළුවන් නම් share තුත් කරන්න. හරි ඉතින් දන්නේ නැතුව ඉතින් කයි එක ගහ උඩටම ඇවිල්ලා මෑත් වෙලා friends. අයියෝ ආයි වැටුණා. මොඩේවත් ගීතින් අතේ තියෙන ඩර්ට් ටික මේව කරලා යන්නේ නැහැ. බ්‍රීච් කරලා හරි ඉතින් ගියා. ඊට දැන් ඉතින් ගස් ටික කපා ගන්න තමයි තියෙන්නේ. සරට කාලා කපා ගමු චෙරි ගස් ටික. ඉතින් රෙසිපි වගේ කුත් අන්ලොක් වුණා. ओके मैं एक ब्लॉक काढणे හරි ඉතින් එක ගහ මදිනේ ආඩුම ධර්මයේ බ්ලොක් 64ක්වත් තියෙන්න ඕන. ඔකයි බලස් ගාලා මම හිතන විදිහට මේ ගස් ටික කපලි වරනකොට මගේ මේ ඉවර වෙලා තියේ X එක කැඩිලා තියේවි යනවා ඉතින් බැන තමයි ඉතින් ඔය වගේ කපන්නේ. ඕකේ මොබ්ස්ලා නම් පේන්න නැහැ.
තව ගස් ටිකකුත් තියෙනවා සැප්ලින් වගේකුත් තියෙනවා. හරි ඉතින් දැන් නම් ඇති වෙයි වගේ. හරි ඉතින් දැන් බැහැ ගන්න තමයි තියෙන්නේ. හරි හරි ඉතින් රෑ වෙලා ෆ්‍රෙන්ඩ්ස් පටස් ගාලා ගිහිල්ලා නිදා ගන්න ඕන. වෙන තෙක් මාන කරන නැහැ ඉතින් මොබ්ස්ලා කමන්නේ පටස් ගාලා ගිහින් නිදාගමු. මේ බඩු ටික චෙස්ට් එකට දාගලා මම නිදාගමු. ඉතින් කියන ටික උත්තියන මෙමරල් ඩේ හොයා ගන්න නැහැ වැඩිය. 5 minutes later. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ස්කින් එක වැඩි ගණන් ගන්න එපා. ඉතින් මම ඔයාලට මුලදී ඉතින් මං අවුට් ද කැමරා ගෙදර හදන්න ඕන බඩු ටික මට හිතුවා ඉතින් අරන් ආවා. මේ ටික ඇති වෙයිද දන්නේ නැහැ. I don't know friends. I don't know. ඉතින් ඔයාලට මතක ඇති මම දැන් ඔය මගේ ඉස්සරහා තියෙන ප්ලේස් එක මේ විදිහට නෙවෙයි තිබ්බේ. ඉතින් මම පොඩ්ඩක් සමතලා කරලා ගැම්මක් ඇල්ලුවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ගෙදර හදන හැටි පොඩියට කිව්වොත් උඩ් හතරක් කෙලින් මේ උඩට ගහ ගන්න ඕන. ඒක ඉතින් වටේටම කන්වර්ට් කරන්න ඕනේ. කරන ටික ටයිම්ස් ලැප් එකකින් දාන්න. Dried out tears of sorrow, lacking all emotion, staring down the barrel, waiting for the final gates to open. You and new tomorrow, moving with the motion. Following the light that sets me A few moments later. ඉතින් ඔයාලට පේන ඇති මම මේ ගහලා තියෙන අර ගැහුව බ්ලොක් එකට පැත්තෙන් බ්ලොක් එකක් ගැහුවා. ඉතින් ඒ විදිහට ගැහුවම ගොඩක් ලේසි ගෙදර හදන්න. ඉතින් මට වුඩ් මදිලා වුඩ් කපන්න ගියා. දැන් ඉතින් බිත්ති ටික ගහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔය වගේ කොබල් ස්ටෝන් වලින් ගහ ගන්න ඕන වටේටම. මම කරන්නේ මෙහෙමයි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලටත් ඔන්න මේ විදිහට හදන්නත් පුළුවන් ගයක් හදනවා නම් ඔයාලට කැමති විදිහට හදන්නත් පුළුවන්. Later. ඉතින් මට ෆ්‍රෙන්ඩ්ස් කොබල් ස්ටෝන් මදිලා ස්ටෝන් මයින් කරන්න ගියා. ඉතින් ෆයිනලි අපේ බිත්ති ටික ඔක්කොම ගහලා ඉවරයි. ඔයාලට පේනවා ඇති ඉතින්. දැන් ඉතින් ගෙදර 150ක්ම ඉවරයි. දැන් අපිට තියෙන්නේ වහලා ගන්න ටිකයි ඩෙකරේෂන් ටිකයි තමයි. ඔක්කොම කලින් නිදා ගන්න ඕන ඉතින් හවස් වෙලා. ඕකේ ඉතින් ස්කාලේ නිදා ගන්න. එන්න මම බා මට නෑ නේද? මට නිදා ගන්න. ඕකේ ඉතින් අපි නිදාගත්තා. දැන් ඉතින් උදේ වුණා. දැන් ඉතින් අපිට වහලා ගහ ගන්න තමයි තියෙන්නේ ඉතින්. ඕකයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වහලා ගන්න කලින් ඔය මම දෙවෙනියට ගෙවේ බ්ලොක් ලේයර් එක. ඒ බ්ලොක් ලේයර් ඒ බ්ලොක් ටිකේ මම මේ පැත්තෙන් ගහගෙන යන පැත්තට කියන්නේ විදියට ගහගෙන යන ඔය ටික ඒක උඩ තමයි ඊට පස්සේ මේක ගහන්නේ.
චෙරි ස්ටෑෂ් එක. ඊට පස්සේ ලස්සනට හදන්න පුළුවන්. Final gates to open. හරි ඉතින් මේ විදිහට තමයි මම ගහනවා කිව්වේ. හරි ඉතින් අපි බ්ලොක් ලේයර් එක නම් ගහලා ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් පහලා ගහ ගන්න තමයි. හරි ඉතින් වෝටර් බකට් එකක් දාලා උඩට යාගත්තා. දැන් ඉතින් ගානට ස්ටෑෂ් ටික ගහගෙන යන්න ඕන. මේ පල්ලෙහාට වැස්සා. නෝන ෆ්‍රෙන්ඩ්ස් එක බලලා තියෙනවා. මම ඉතින් උඩට නැගලා තියෙන්නේ ස්ටෑෂ් ටික හදාගන්න නැතුව. ඒක නිසා දැන් ඉතින් ස්ටෑෂ් ටිකක් හදාගන්න ඕන. දැන් මාක් තමයි. ඕකේ ස්ටෑෂ් හදාගත්තා. මම දන්නවා ඔය ටික මදි වෙනවා ඉතින්. ඔයාලා කියන දේ ඔය ටික මදි වෙනවා. හරි ඉතින්. මොනේ ට්‍රැකර් පැනල්. මම මේ ටික ටයිම් ස්ලැප් එකකින් දාන්නම්. To a new tomorrow. Moving with no motion. A few moments later. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි සාර්ථක ලෙස අපේ වහලත් ගහගත්තා. පේනව නේද? ඉතින් දැන් අපේ නිවසේ වැඩ කටයුතු වලින් 90%ක්ම ඉවරයි. දැන් අපිට තියෙන්නේ අපේ නිවසේ ඩෙකරේෂන් වල ටික තමයි. ඕකේ ඉතින් අපි ඒ ටිකත් පටස් ගාලා කරගමු. ඒ ටික කරන්න කලින් ඉතින් ඕන කරන බඩු ටිකකුත් තියෙනවා හදාගන්න. හරි ඉතින් මම මේ ඔක්කොම ටයිම් ස්ලැප් එකකින් දාන්නම්. ඕකේ ඉතින් අපි I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love. ඉතින් අපි මේ ඇඳ කඩාගෙන යමු. පොඩ්ඩයින් මේ ඇඳ කඩා යන එක හරි නෑ වගේනේ. ඒ නිසා ඉතින් අපි මඳක් හදාගමු. අපි කාගෙන් වත් යැපෙන්න ඕනේ නෑ. ගිහිල්ලා ෂීප්ට දෙන්නේ මේ ෂීප්ට 3 දෙනෙක් මරාගෙන අපි ඇඳ හදමු ඉතින්. ඕකේ. ඉතින් අතන ෂීප්ට ඉන්නවා. මෙයා තමයි මගේ පොරවේ පළවෙනියටම රහ බලපු එකෙනා. ඉතින් ෂීප් එයා මට කමෙන්ට් එකක් දාන් යන්න පොර රහයිද කියලා. ඉස්සුනේ ඉතින් ෂීප් කොහොමද ෆ්‍රෙන්ඩ්ස් කමෙන්ට් දාන්නේ උ මැරිලි ඉවරයි. ගන්න ඕනේ මම දැන් 10 පාරකට වැඩිය කිව්වා ෆ්‍රෙන්ඩ්ස්. මට track. Okay? I'm track. Yeah, I'm track. අන්න තව එකෙක් ඉන්නවා. උත් සදා සොත්ති පවන්තුතේ යම්මක් තමයි කුල්ලනේ. දැන් ඉතින් අර අලු පාට එක සුදු කරන්න ඉතින් අපි ඩයි හදන්න සුදු මලක් කඩාගෙන යන්න ඕන. අන්න රතු මලක් කඩා ගත්තා. ඒ ඉතින් සුදු පාට කරලා ඉවරලා මුළු ඇඳම රතු කරන්න තමයි. එහෙම කරේ. ගන්න ඕනේ. යම්. එතන තිබ්බ සුදු මල කඩා ගන්න නැතුව ෆ්‍රෙන්ඩ්ස් මම කියන්නේ හද්ද වන්නේක සුදු මලක් හොයන්න. එතන පොඩි ලැග් එකකුත් ගියා ෆ්‍රෙන්ඩ්ස් ගණන් ගන්න එපා. ඒ මම ලැප් එක චාර්ජරයට ගහන්න හිටියේ. එකපාරටම කරන්ට් එක ගිහිල්ලා ආයි කරන්ට් එක ආවා. ඒකට පොඩි ස්ටක් ගතියක් වගේ එකක් ගියා.
මේ හරියනම් පොඩ්ඩක් ලැග් වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. පුරිරු ජීවිතයක් ෆ්‍රෙන්ඩ්ස්. මොකක් කරන්නද මාගේ පොටෑටෝ ලැප් එක මට හෙල්ප් කරන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් මේ YouTube channel එක දිගට කරගෙන යන්න. වෙලාවක ඉතින් මට හිතුණා ඉතින් මේක උස්සලා ඔලෝ සතු කරන්න. ඔයාලට තේරෙනවා ඉතින් මම කියන දේ. කොහොමද වීඩියෝ එක බලන්නේ ලොකු එකෙක් කියලා මම දන්නවා. මට මල පිටින් දානවා ඩයි හදන්න නැතු. ඔව් ෆ්‍රෙන්ඩ්ස් එකක් හැදිලා තියෙන ෆ්‍රෙන්ඩ්ස් ඩයි එක. ඉතින් අපි මේ සුදු පාට වූල් ග්‍රේ කරගමු. අරකට ග්‍රේ මේකත් ග්‍රේ කරලා අපිට ග්‍රේ කලර් මේ බෙඩ් එකක් හදා ගන්න පුළුවන්. අපටස් ගහලා ගිහලා තව මලක් කඩන් ඇවිල්ලා අනිත් වූල් එක ග්‍රේ කරලා ග්‍රේ කලර් බෙඩ් එකක් හදාගමු. Okay finally ඉතින් last වූල් එකත් මේ ග්‍රේ කලර් එකෙන් හදලා ඉතින් ගුට්ටි කරගෙන අපිට බෙඩ් එක හදලා ඒක මෙතන දාලා respawn point set කරන්න ඉතින් තියෙන්නේ. friends ඉතින් අදට අපේ ගේම් ප්ලේ එක මෙතනින් සමාප්ත වෙනවා. ඉතින් මොකක්ද ඉතින්නේ අද ගේම් ප්ලේ කරන ඉතින් පල්ලෙහා කමෙන්ට් බාර් එක තියෙන්නේ අන්න ඒකට නැතුව පොල් ගන්න නෙවෙයි. ඉතින් කමෙන්ට් එක උද්දාගෙන නිකන් තියෙන ලයික් බටන් එකට ලයික් එක උද්දාලා මගේ channel එක subscribe කරලා ඉතින් සනීපෙන් ඉන්න. එහෙනම් කොල්ලෝ අදට අපි ගියා bye bye. Stranded in the open, try